මගේ පසුබිමින් ඔබට මේ පේන්න තියෙන තැන මීට දින කිහිපයකට පෙර ආතුව ඉතාමත්ම ලස්සනට කොළ පාටට තිබුණ තැනක්. හැබැයි දැන් ඒක සම්පූර්ණයෙන් ගින්නෙන් විනාශ වෙලා තියෙනවා. මං ඉන්නේ උඩුදුම්බර අවුරුද්දට එක් වතාවක්වත් සිද්ධ වෙන දැවැන්ත පරිසර හානියක් තමා මේ නකල්ස් රක්ෂිතයට ගිනි තැබීම. මං ගිනි තැබීම කියන වචනේ පාවිච්චි කරාට සමහර විට මේක පුද්ගලයෙක් මැදිහත් වෙලා සිද්ධ කරන කාරණාවක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේක ඉබේම ස්වභාවයෙන් සිද්ධ වෙන කාරණාවක් වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් මේ පරිසරය ආරක්ෂා කර ගැනීමේ වගකීම අපි හැමෝටම තියෙනවා. මේ වීඩියෝ කරන අතරතුරෙත් මේ එන්නේ අපිම මේ දැවැන්ත පරිසර පද්ධතියට එකතු කරපු පොලිතින් ගහගෙන හුලකට එනවා. ඉතින් පරිසරය ආරක්ෂා කර ගැනීමට අපි හැමෝටම වගකීමක් තියෙනවා. අවුරුද්දකට එක් වතාවක්වත් සිද්ධ වෙන මේ දැවැන්ත වන විනාශය වළක්වා ගන්න සියලුම බලධාරීන්ගේ ඉල්ලා සිටිනවා අවශ්‍ය කරන යම් පියවරක් තියෙනවා කඩිනමින් යහුසුලුව ගන්නට කියලා. එම නැත්තම් මුළු ලෝකෙම කතා කරන වටිනාම ජෛව විවිධත්වයෙන් හෙවි පරිසර පද්ධතියක් වෙන නකල්ස් රක්ෂිතය අනාගතයේදී අපිට සදහටම නැති වෙලා යන්න පුළුවන්.